ට්‍රේඩ් එකක් ලොස් වුණ ගමන් කලබලලා account එකේ තියෙන full balance එක use කරලා ඔයත් account එක wash කරගන්නවද? එහෙමනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔයාගේ account එකේ ට්‍රේඩ් එකක් lost ගියොත් එහෙම ඒ lost එක cover කරගන්නේ කොහොමද? account එක නැවත profit කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක live trade කරන ගමන් කතා කරනවා. ඉතින් ඒ වගේම රුපියල් 18,000ක වගේ මුදලක් මම ඔයාලට අද live trade කරලා profit කරලත් පෙන්නනවා. ඉතින් ඔයාත් ඒ විදිහට ට්‍රේඩ් එකක් lost වුණ ගමන් කලබලලා account එක wash කරගන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාම ඔයා channel එකත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා පිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාට පුළුවන් මේ වගේ වැදගත් trading videos ඉස්සරහටත් අපේ YouTube channel එක හරහා බලා ගන්න. ඉතින් වැඩි කතා නැතුව දැන් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක මම කරන්න කියලා. මේ තියෙන මම මීට කලින් ගත්ත trade entries වල history එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරියටම ඔක්තෝබර් 5 වෙනිදා මම ගත්ත trade entries වල history එක තමයි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මුලින්ම trade entry එකක් place කරගන්න කලින් market එකක් choose කරගන්න ඕනේ. ඉතින් මම හැමදාම ඔයාලට කියනවා market එක stable market එකක් වෙන්න ඕනි. අපි trade එකක් දානවා නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ market එකක අපි trade කරොත් එහෙම අපේ trade එක loss වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. මොකද market එකේ trend එක ගොඩක් උඩට ගියාමත් අපිට trade කරන්න අමාරුයි. market එකේ trend එක ගොඩක් පල්ලහැට ගියාමත් අපිට ට්‍රේඩ් කරන්න අමාරුයි. ඉතින් ඔයා සමහරට ට්‍රේඩ් කරලා ඇති. සමහරට සමහර සිටුේෂන්ස් වලදී අපිට ඇනලයිස් එක කරගන්න. ඒ කියන්නේ මාකට් එකේ එක දිගට ග්‍රීන් කැන්ඩල්ස් හැදිලා මාකට් එක ගොඩාක් උඩට ගිහිල්ලා තියෙනකොට අපිට ගොඩක් අමාරු වෙනවා හරියට ඇනලයිස් එකක් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ මාකට් එකක අපිට ට්‍රේඩ් එන්ට්‍රි එක ගන්න ගොඩක් පහසු වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි අපිට අවශ්‍ය කරන සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලෙවල්ස්. එතකොට අපි ඇඩ් කරගෙන තියෙන ඉන්ඩිකේටර්ස් වල කන්ෆර්මේෂන්ස්, එතකොට කැන්ඩල්ස්ටික් වල කන්ෆර්මේෂන්ස් මේ හැම දෙයක්ම අපිට බලා ගන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපිට සෙල් එන්ට්‍රි එකක් ගන්න chance එකක් තියෙනවා. ඉතින් මම ඩොලර් 50ක වගේ සෙල් එන්ට්‍රි එකක් ගන්නවා. මේ සෙල් එන්ට්‍රිය 100% කන්ෆර්ම් සෙල් එන්ට්‍රි එකක් නෙමෙයි. ඒකට හේතුව මම ඔයාලට පැහැදිලි කරන්න. ඒකට හේතුව තමයි මෙන්න මෙතන මම දැන් දාගත්ත ට්‍රේඩ් එන්ට්‍රි එකට උඩින් ඔයාලට බලා ගන්න පුළුවන්. තව හොඳ රෙසිස්ටන්ස් zone එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ රෙසිස්ටන්ස් zone එකෙන් සමහරට මාකට් එක රිජෙක්ට් වෙන්නත් ලොකු chance එකක් තියෙනවා. ඉතින් මම මෙතනදී ඒකයි පොඩි amount එකක ට්‍රේඩ් එකක් දාගත්තේ. බැරි වෙලා හරි මේක lost වුණොත් එහෙම තව උඩින් ට්‍රේඩ් එකක් මට ප්ලේස් කරගන්න කැපිටල් එක තියෙන්න ඕන නිසා. ඉතින් ගොඩක් කට්ටිය කරන වැඩක් තමයි පළවෙනි ට්‍රේඩ් එන්ට්‍රියටම ඩොලර් 500ක නැත්තම් ඩොලර් 1000ක account එකේ තියෙන balance එකෙන් 150ක් නැත්තම් 100%ම දාලා account එක wash කරගන්න එක. ඉතින් එහෙම නැතුව එන opportunity එක අනුව ඔයා trade එක දාන්න. එතකොට ඔයාට ලස්සනට money management එකත් එක්ක account එක profit කරන් යන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ zone එකනොත් market එක reject වෙනවා. ඉතින් මම මේ trade එක lost වුණ නිසා මම මෙතනින් trade entries 4ක වගේ ප්‍රමාණයක් දාගන්නවා. මොකද trade entries දෙකක් තමයි lost උනේ. මේ trade entries 4 profit වුණොත් එහෙම මගේ lost එක cover වෙන නිසා. ඉතින් ඔන්න මගේ trade එක මම place කරගෙන ඉවරයි. අපි බලන් ඉමු trade එකට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ support and resistance කියන දේවල් option trading වලට එද්දි put option, cortex, එතකොට expert option මෙන්න මේ ඕනි platform එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලත් එක්ක හැමදාම support and resistance ගැන කතා කරන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම support and resistance බලන්න මතක් කරගන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන්ම ගේමක් ගහන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ trade එකට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න අන්තිම තප්පර 26 යන්නේ. ඉතින් අපි බලන් ඉමු ට්‍රේඩ් එක අපිට ප්‍රොෆිට් කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න account එකේ management එක තියාගන්න. ඔයාගේ account එකේ balance එක ඩොලර් 2000ක් තිබ්බත් 5000ක් තිබ්බත් ඩොලර් 10ක් තිබ්බත් ඒක අදාළ වෙන්නේ නැහැ. account එකේ management එක කරගත්තොත් එහෙම ඔයාලට ලස්සනට ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඉතින් අඩුම තරමේ ඩොලර් 10ක් තියෙන කෙනෙක් නම් අඩුම දවසකට trade entries 3ක්. ඒ කියන්නේ ඩොලර් එකේ trade entries 3ක් විතර දාලා ප්‍රොෆිට් කරගෙන හෝ loss වෙලා පැත්තකට උනා නම් ඔයාලට ඔයාගේ account එක ලස්සනට මාසෙ අන්තිම වෙද්දී ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම දාගත්ත trade entries 4 3ක් වින් කරගත්තා. ඊළඟ එක loss වුණා. ඉතින් ඒ නිසා මම තවත් trade entry එකක් මෙන්න මෙතනින් place කරගෙන තිනවා දවස් ඩොලර් 75ක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම confirmation ගත්ත විදිය මොකක්ද කියලා. support and resistance බැලුවා. ඊළඟට indicators බැලුවා. මෙන්න මේ හැම දෙයක්ම බලලා තමයි trade entry එක ගත්තේ. ඉතින් indicators බලද්දී අපිට මෙතනදී මම add කරගෙන තියෙනවා bears power කියලා indicator එකක්. ඊට අමතරව මම මෙතනදී moving average indicator එක add කරගෙන තියෙනවා. ඒ වගේම තව indicator එකක් add කරගෙන තියෙනවා. ඉතින් ඔයාලා හරියට indicators ටික add කරගෙන ඒකිනුත් confirmation එකක් අරගෙන indicators
ඉන්ටර්ෆේස් මතම ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. පුළුවන් තරම් ඊට අමතර දේවල් බලන්න. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම ගමනක් තියෙනවා. ඉතින් හරියටම ට්‍රේඩ් එන්ට්‍රියක් ඔයා හරියට මේ විදිහට ප්ලේස් කරගත්තොත් ඔයාගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා ඔයාගේ account එකත් ලස්සනට ප්‍රොෆිට් වෙලා යනවා. ඉතින් කොයි වෙලාවකත් හදිස්සි වෙන්න එපා. හදිස්සි නොවි මේ ගේම ගැහුවොත් ඔයාගේ account එකට අනිවාර්යයෙන්ම ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඉතින් ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ account එක මැනේජ් කරගන්න ඕනේ. ඉතින් ගෑම්බලින් වගේ ට්‍රේඩින් කරලා හරියන්නේ නැහැ. account එකේ balance එකට අනුව account එකේ margin ටික add කරගෙන ට්‍රේඩ් කරන්න. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්. ඉතින් ඔන්න මම account එක ප්‍රොෆිට් කරගෙන ඉවරයි. අපි ඊළඟට calculation එකට ගිහිල්ලා බලමු අද දවසේ මගේ ප්‍රොෆිට් එක කොහොමද කියලා. ඉතින් මම දාගත්ත entry point එකේ ඉඳන් මම ඔයාලට පෙන්නපු තැන ඉඳන් කෙලින්ම මාකට් එක sell වෙලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු අද දවසේ ප්‍රොෆිට් එක කොහොමද කියලා. මන් ට්‍රේඩ් කරන්න පටන් ගත්තේ $2366ක් වගේ බැලන්ස් එකකින්. ඉතින් මං අන්තිම වෙද්දී මගේ account එක හරියටම $2430ක් වෙනකන් grow up කරගත්තා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් total profit එක තියෙනවා $64ක්. ඉතින් අපි මේක ලංකා මුදලට convert කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 19840ක වගේ මුදලක් මම මේ වෙනකොට හොයලා තියෙනවා මේ platform එකේ trade කරලා. ඉතින් ඔයා හරියට account එක manage කරගත්තොත් ඔයාටත් පුළුවන් මේ වගේ amount එකක් daily හොයන්න පටන් ගන්න. ඉතින් ඔයාගේ account එකේ $1000ක් තිබ්බත් $2000ක් තිබ්බත් $3000ක් තිබ්බත් ඒක අදාළ වෙන්නේ නැහැ. ඔයා හරියට ඔයාගේ account එක manage කරන් ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට ගේමක් ගහන්න පුළුවන්. ඉතින් ඔන්න මේ system එකට යන්න පුරුදු වෙන්න account එකේ balance එක manage කරගන්න psychology පැත්ත හදා ගන්න පුළුවන් තරම් ඉවසලා trade entry ගන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ගේමක් ගහන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ like එකක් comment එකක් දාන්න. ඒ වගේම channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අදට සමු ගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් I hum you.